Hi guys, මම සාදරයෙන් පිළිගන්නවා මගේ වීඩියෝ එකට. අද මම කතා කරන්නේ කොහොමද සාර්ථකව අන්වීක්ෂයක් හදන්නේ කියලා. ඒකත් ගොඩක් අමුද්‍රව්‍යයන් නැතුව අපිට පහසුවෙන් සපයා ගන්න පුළුවන් අමුද්‍රව්‍ය ටිකකින් තමයි මම මේක හදන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. දැන් මේ අන්වීක්ෂය ගැන ඔයාලට පැහැදිලි කරොත් එහෙම මුලින්ම අන්වීක්ෂය හොයාගත්තේ කවුද? ඇන්ටන් වෑන් ලීවන් හුක් කියන විද්‍යාඥයා. ඉතින් මේ විද්‍යාඥයා හොයාගත්තු අන්වීක්ෂයට සමාන විභේදන බලයක් තියෙන අන්වීක්ෂයක් තමයි අපි මේ හොයාගන්න. අපි දැන් මේ හදන්නේ. හරිද? එතකොට අපිට පුළුවන් මේ විද්‍යාඥයා මුලින්ම දැකපු අන්වීක්ෂයේ තිබ්බ විභේදන බලය සහ විශාලන බලයට සමාන අන්වීක්ෂයකින් දැක ගන්න. මෙහෙම මේකේ සුබජීවීන් පේන්නේ නැහැ. හැබැයි මේකේ හිතා ගන්න බැරි තරම් විශාල වෙලා පේනවා. ලොකු වෙලා පේන්නේ නැත්ත. අපි එහෙනම් ඒක ඉතින් මේක හදලාම තමයි බලන්නේ. එහෙනම් අපි දැන් හදමු. ඉතින් මම මේකට මුලින්ම පාවිච්චි කරන්නේ සිල් බෝඩ් එක. සිල් බෝඩ් එක සහ ජීල් බෝල ටිකක්. ජීල් බෝල. ඔය කල්පනා කරලා ජීල් බෝලයි කියලා. මොකද මේ කාචයට අපි යොදාගන්නේ මෙන්න මේ චූටි ටික් බෝලයක්. ටික් බෝල වලට පුළුවන් ගොඩාක් ලොකු කරලා පෙන්නන්න. දැන් ඇන්ටන් වෑන් ලීවන් හුක්ගේ අන්වීක්ෂයේ තිබෙත් චූටි ටික් බෝලයක්. දැන් අපි මම දැන් මේ ජීල් බෝලේ මගේ ස්ප්‍රේ එකෙන් වතුර ගහලා හොඳට හොද ගන්නවා. ඊට පස්සේ මම ඒක පිහදාලා ගන්නවා. ඉතින් මගේ මේ තරෙදි කියලා තියා ඉන්නවා ඒක පිහදාන්න. මේ වගේ ඔකට හොඳ පැහැදිලිව පේන විදියට තමයි ගන්න ඕන. දැන් ඊට පස්සේ මේක මෙහෙම තියාගත්තා. ඒ කියන්නේ දැන් මේක මේ ඉර තියෙන පැත්ත. මේක දැන් මෙහෙම එක පැත්ත ගත්තොත් මේක ඉරි තියෙන ගොඩක් නේ. ඉරි ගොඩක් අඩු එකක් තියෙනවා ඒක තෝරගන්න ඕන. මේ හැම වෙලේම වැටෙනවා ඉස්සනවා කියලා තියෙන්නේ. මේ දැන් අපි මෙන්න මේ වගේ මේක හැමීටම මේ වගේ චුට්ට රෝල් කරගන්න ඕන. එකපාරම හදන්න අපමාරු ගොඩක්. අය මේ ගොඩක් පාරක් අපිට මේ රෝල් කරන්න වෙනවා. හරි ගානට උඩට එන්න ඕන. නැත්තම් මේක බෝලේ හැම වෙලේම වැටෙනවා. ඒක කරන්නේ නැහැ. දැන් වල පේනවා අපි මේක තද වෙන විදියට ලස්සනට කප්පා. අපි මේකට ගන්න ඕන සෙලෝ ටේප් එක. ඉස්සෙල්ලා මේක රඳව ගන්න අපි මේකට ක්ලිප් එකක් ගන්න ඕන. ක්ලිප් එක කරනවා බෝල තියෙන තැන මේක රඳවාගෙන සෙලෝ ටේප් එක දැන් අපි හිතා ගන්න ඕන. හරියන්නේ අපි ලොකු උත්සාහයක් දීලා මේකේ කොන හොයාගත්තා. දැන් මම මේක චුට්ටක් දිග අරගෙන ගාස්ක දැන් අරගෙන මෙහෙම තියාලා මේක මෙන්න මේ ආකාරයට ගන්න. ජොසේ කකුලක් අරගෙන මේක ලස්සනට කපාගෙන මේක උඩ හරිය ඒ ගානටම මෙහෙම කපාගෙන දැන් මේක අපි මේ හදන්නේ අන්වීක්ෂයේ තියෙනවා පදේක නම් දේහ නලය කියලා ගෑල්ලක්. ඒක තියෙනවා උපනිෂ සහ අවනිත කියලා ගෑල්ලක්. දැන් මේ අන්වීක්ෂයේ උපනිතක් නෑ අවනිත විතරයි තියෙන්නේ. ඊට පස්සේ අපි මෙන්න මේක ග්ලූ ස්ටික් එකක් අරගෙන මේකට බටන් මෙහෙට එන විදිහට ඒක දාගන්නවා. ඊට පස්සේ අපි මේකට ගන්නේ අපේ ග්ලූ ගන්.
ගලූ ගන්න එකක් තමයි අපි මෙතන ගන්නෙ. ගලූ ගන්න එක දැන් මම රත් වෙන්න දාලා මේක හරි පැත්ත හොයාගෙන මේක හරි පැත්ත මෙන්න මෙහෙමනේ. මේ දිබුල අනේ මම දන්නේ හැම වෙලෙම දැන් මේකේ කෑල්ල මෙහෙම එළියට යන විදිහ තමයි තියන්නේ. ඔයාලට පේනද මේ හොඳට එහෙනම් තමයි එතකොට හොඳට ආලෝකය වැටෙන්නේ එතකොට. හරි. දැන් අපි දැන් මේක චුට්ටක් බලනවා දැන් මේකේ හරියට තියනවාද කියලා. හරි. ඉරක් තියෙන පැත්තක් නෙමෙයි කිසිම ඉරක් නැහැ. මම පැහැදිලිව පේනවා. දැන් තමයි අපි මේක අලව ගන්න ඕනේ. හිමීට පාටේට මේකෙන් ග්ලූ ස්ටික් තියා අලව ගන්න ඕනේ. මම තියාගෙන ඉද්දි දැන් මේක හොඳටම උණු වෙලා තියෙන්නේ. කලින් වැඩි උණු වෙලා තිබුණේ නෑනේ. නේද? දැන් අපි මේකේ වටේට තමයි මෙහෙම අලව ගන්න. ඊට පස්සේ මේක මෙහෙම සම්පූර්ණයෙන්ම කියන්නේ මේ වගේ චූටි ඉඩක් තියන්න ඕන. හරිද? හරි. දැන් මේකෙන් දැන් තියෙන්නේ මේක මේ පැත්තට අලව ගන්න. හරි. මේක නම් ඉවරයි. දැන් ඉතින් මම මගේ අර ස්ප්‍රේ එක අරගෙන මේක චුට්ටක් නිවා ගන්න. හරි. දැන් මේක ටිකක් හයි වෙලා තියෙන්නේ. නේද? මේක ස්ප්‍රේ එක යම ගමන් මම කළා මේ වෙන්නේ. ඒක තමයි මම මේ ඉස්සෙල්ලා සෙලෝ ටේප් එකක් ගහුවේ. දැන් අපි මෙන්න මේක විදියට මේ කෑල්ලෙන් වැටෙන්නේ නැති විදියට මෙන්න මෙහෙම තියලා ටික වෙලාවක් තියා ගන්නවා. ඊට පස්සේ අපි හදාගමු මේකේ පාදේ වෙනකොට. මම ගන්නේ අයිස්ක්‍රීම් කප් එක පියන. ඊට පස්සේ ඒක පෑන් බඩ තුනක් මම යොදා ගන්නවා. හරි. මේක එකයි මම ගන්නෙ. මම පෑන් බඩ කියන ඒවා අයින් කරලා මේ ගානට ගත්තොත් එහෙම එතනින් ඉතුරු වෙයිද? වෙන්නේ. හරි. දැන් ඊට පස්සේ මම ගන්න මෙන්න මේක අරගෙන මේක කෙලින් තියෙන විදියට අලව ගන්න. මම හිතන්නේ මේකට එක පෑන් බඩයක් උනත් අවශ්‍ය වෙයි. වගේ එක පෑන් බඩයක් ඇති වෙයිනේ. පෑන් බඩයක් ඇති වෙයි. නෝ. හරි. ඉතින් මම මේ ගානට අරගත්තා. දැන් මේකත් ඔන්න තුටා වේලෙන්න කියලා. තව ඕනවට කියන්නේ අපි මෙන්න මේ වගේ පෙති දෙකක් කපා ගන්න ඕන විනේද පේන මෙන්න මේ වගේ පෙති. අනේ දෙයක් කපා ගන්න ඕන. හරි. ඒ වගේ එකට ඔයාලට ගන්න පුළුවන් වටලප්පන් එන්නේ ඔය වටලප්පන් යෝගට් කප් එකේ ඉන්නේ. එතකොටත් මේ උඩ පැහැදිලි එකක් මෙන්න උඩ පැහැදිලි පියනක් මෙන්න ඒකේ මේ වගේ කැල්ලයක් කපා ගන්න පුළුවන්. නැත්නම් ලැමිනේට් කරලා තනියෙන් ගත්තත් හරි. ඊට පස්සේ අපි ගන්නෙ උජි ෆෝම් කැල්ල. මේ උජි ෆෝම් කැල්ල අපි කඩා ගන්න හිමිට. කැඩි කැඩි වෙන්නේ විදියට. හරි. බහට ගන්න ඕනේ. ගන්නට තියාගන්න ඕනේ. ඊට පස්සේ දැන් අපි මේක මෙතනින් මෙන්න මේ විදියට තියෙන විදියට හදලා මේකත් මේකේ සෙට් වෙන විදියට තමයි හදාගන්න. මේකට ගොඩක්ම ගන්න ඕන අපි මේ වගේ හරි අකඩ ටිකක්. එතකොට තමයි හොඳට මේකේ මේ වෙන්නේ. දැන් මේකේ ගොඩක් දිග වැඩිනේ. ඒත් මේක මෙතනින් වගේ මෙතන චූටි කට් එකක් දාන්න. දැන් නම් බෝ ගන්න ගොඩක් රත් වෙලා තියෙන්නේ.
දැන් අපි මෙතනින් ආයි තව චුට්ටක් දාගන්න ඕන. ගොඩාක් රත්නයක් මේ කරගන්න එක මම මෙතලා බටක් ඉවර වෙගෙන එන්නේ. මම තව බටයක් දාගන්න. ධර්ම බටයක් දාන්න ඕනේ තව චුට්ටක්. සුටි කේස් එකක්. හරි. දැන් මම මේක සෙට් කරගෙන තියෙනවා. දැන් මේක මීඩියම් එකට දාන්න ගමන්. දැන් මේක හොඳට අපි උන් කලව ගන්න ඕන. දැන් මේක වැටෙන්නේ නැති වෙන විදියට. හැම පැත්තෙම වැටෙන්නේ නැති විදියට හොඳට කලව ගන්න ඕන. කලව ගන්න. තාකින් මාල් අර වගේම වතුර ටිකක් ස්ප්‍රේ කරගෙන මේක දාගෙන හරි. ගත්තා. එන්න මේ චුට්ටක් අයියෝ වෙනවා. ඒක ගොඩාක් රත් වෙලා ඒක මේ නිවුන් නැත්තේ. තමයි මංගල් නිවන. හරි. දැන් ගොඩක් කරලා ඉවරයි. දැන් ගොඩ හරියක් මේක ඉවරයි. අපිට දැන් තියෙන්නේ දැන් මේකේ කෙලින්ම මේ බෝලේ මෙතන වදින තැන තියෙන්නේ. අන්න එතනට අරගෙන චූටි කරලා ඉතින් මෙහාට කපා ගන්න ඕනේ. හරි. දැන් අපි අර මේ කපාගත්ත මෙන්න තියන්නේ කියලා දෙකක්. අන්නේ දෙක මෙහෙම තියාගෙන මෙතනින් තියලා එනවා තින් විදියට මෙහෙම තියෙන විදියට හදා ගන්නවා. මේක තමයි මම හරි මේ ටිකක් හදා ගන්න. ක්ලිප් එක දැන් හරිනේ. මේක කෙලින් තියාගෙන මේකට චුට්ටක් කලව ගන්න. අවශ්‍යක අමුනේ තියෙන්න ඕන නැත්තම් නේද මේ යනකොට ඔයාලට මේ ග්ලූ ගන් පාවිච්චි කරද්දී කියන්න ඕනේ මේ ග්ලූ ගන් කියන්නේ ගොඩක් භයානක දෙයක්. මේ අත පිච්චෙන්න පුළුවන්. සමහර ලාවල් වලට මේ ග්ලූ ගන් එකක වායු බුබුලක් ගියාට පස්සේ මේ පටාස් කරලා පිපුරලා යනවා. එතකොට උඩ සැලකිලිමත් වෙන අපේ යාළුවෙක් හිටියා. එයාගේ මේ මුව අතම පිච්චුණා මේ ග්ලූ ගන් එකක් පුපුරේ. ලොකු වේදනාවක් එනවා. හරි. දැන් මම මේක අලවගත්ත විදියට හරි. දැන් මෙන්න මෙහෙම තියෙන විදියට අලවගෙන තනේ. මේක මෙහෙම තමයි යාළුවනේ අපි තියන්නේ. දැන් මේක මෙහෙම දැන් අපි මේ අතරට මොනවයි දාන්න ඕනේ. බලන දේ දාලා මේකේ වතුර බිඳුවක් තියලා මෙතනට ඊට පස්සේ මේක ලොක් කරලා මේ දෙක හොඳට අල්ලන් මෙතෙන් තමයි බලන්න ඕනේ. තව අපි මෙතනට අපේ ආලෝකය තියෙන දෙකෙන් මේ ටෝච් එකක් වගේ එහෙම දාන්න ඕනේ. හරිද? එහෙනම් දැන් මගේ නිර්මාණය ආසන්නේ මට පෙන්වන්න කියන්නේ මම මේක කලින් ගොඩක් පාරවල් හදලා තියෙනවා. එන්න කලින් පාර හදපු අන්නේෂේ කොටස් එක වැඩි හරියේ නෑ. ඒක මම වැඩි එක හරියේ නෑ. ඉතින් අන්නේෂේ කොටසක්
වැඩි හරි ගියේ නෑ. ඒ කියන්නේ මේකේ මම මේකේ ආදේ හයි කරේ මේ අන්න මේ යෝගට් කප් එක. ඒකට ඉතින් මට පස්සේ නේ මතක් වුනේ හොඳ ටෝච් එක ගන්න කියලා. දෙක හරි ගියේ නෑ. මේක හොඳට පේනවයි. එහෙනම් හොඳට මතක තියාගන්න මේක ඇතුළට දාලා දෙන්න. අපි දෙක අයින් කරලා මේක ඇතුළට මෙහෙම අරගෙන උඩ බිඳුවක් ෂේප් එකේ තමයි දාලා මෙතනට අරගෙන දාලා එහෙම තද කරලා මෙහෙම තියලා මෙහෙම කියන විදියට තියලා මොකක්ද දාලා ආයි පස්සෙත් මෙහෙම දාන්න ඕන දෙපැත්තකින් දාන්න ඕන නැත්නම් මේක මෙයාට යන හින්දා ඊට පස්සේ මෙතන තියාගෙන මෙතන මේ දැන් මේකේ බෝලේ වගේ කෑල්ල හොඳට මෙතන ලං වෙන්න ඕන මේ ඉරේ වගේකට ඊට පස්සේ මේ උදේ යටි මේක ටෝච් එක තියලා උඩින් බලන්න තමයි තියෙන්නේ මට මේක ඔයාලට පෙන්වන්න දෙයක් නැහැ මොකද මේකේ අකෙලිම ආලෝකය ඇවිල්ලා වදින්න මේ කැමරේකට පේන්නේ නැහැ එහෙනම් මම අදට සමු ගන්නවා මම නිවෙන් ප්‍රෝ මැක්ස් ඔයා අනිවාර්යයෙන්ම මෙන්න මේ වීඩියෝ එක ලයික් and ෂෙයා කරන්න ෂෙයා නැත්තම් ලයික් හරි කරන්න අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න එහෙනම් මම යනවා